කේක් එකක් හදන්න. අපි ඒකට ගත්තා චොක්ලට් ග්‍රෑම් 100 පැකට් 3ක්. පැකට් 3ක් අරගෙන එක බිස්කට් එකක් මෙන්න මේ වගේ හතරට වගේ කඩලා අපි බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩ් කරන්න යන්නේ. බ්ලෙන්ඩ් කරලා අපි චොක්ලට් බිස්කට් ටික හොඳට කුඩු කරගන්නවා. දැන් අපි බ්ලෙන්ඩ් කරගත්ත චොක්ලට් බිස්කට් ටික හොඳට කුඩු කරගෙන බෝල් එකකට දාගන්නවා. අපිට එක පැකට් එක තමයි බ්ලෙන්ඩ් කරන්න පුළුවන් උනේ. ඒ විදිහට බ්ලෙන්ඩ් කරලා අපි දැන් එකම බෝල් එකකට දාගන්නවා. චොක්ලට් බිස්කට් පැකට් 3ක් තමයි මම එකට ගත්තේ. ඊට පස්සේ කුඩු වෙලා නැති බිස්කට් එහෙම තියනවද බලන්න අපි හැන්දේ හොඳට එක මික්ස් කරගන්නවා. කුඩු වෙලා නැති බිස්කට් එහෙම තිබුණොත් අපි ඒවා ටික හොඳට කුඩු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 175 හොඳට මේකට එකතු කරලා මේක කවුලම් කරගන්නවා. මම ග්‍රෑම් 300ක් ගත්ත නිසා ග්‍රෑම් 300ක බිස්කට් ගත්ත නිසා මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 175ක් එකතු කළා. එහෙම කරලා අපි හොඳට මේක මික්ස් කරගන්නවා. මම මේකට සීනි යොදන්නේ නැහැ. නමුත් ටිකක් සීනි වැඩිපුර කන්න සීනි රසට කැමති නම් ඔයාලට පුළුවන් මේකට සීනිත් ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි ඒකට බේකින් පවුඩර් මේස හැන්දක් එකතු කරගන්නවා. ඔන්න අපි දැන් බැටර් එක දාගත්තා. බේක් කරන්න ලෑස්ති කරපුවා අපේ ට්‍රේ එකට ඒකට ඔයිල් පෙපර් එකකින් දාලා අපි බැටර් එක දාලා දැන් අපි ඒක ස්ටීම් කරන්න යන්නේ. රයිස් කුකර් එකේ තමයි මම ස්ටීම් කරන්න යන්නේ. රයිස් කුකර් එකේ තියලා විනාඩි 30ක් විතර අපි මේක ස්ටීම් කරනවා දැන්. බලන්න රයිස් කුකර් එකේ ඇතුලේ දැන් මේ විදිහට හොඳට ගානිෂ් වෙලා කේක් එක හැදිලා තියෙන්නේ. දැන් අපි ඉස්සරහට බලමු. ඔන්න අන්තිමට මේ විදිහට කේක් එක හැදිලා තියෙනවා. රයිස් කුකර් එකෙන් ගත්ත කේක් එක මම මේ විදිහට දාගත්තා. අතරම මේක ටික ෆ්ලැට් විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මම පාවිච්චි කරපුව පෑන් එක ටිකක් රවුම ලොකු වැඩි. ටිකක් ගැඹුරට කේක් එක හදාගන්න ඊට වඩා ටිකක් පොඩි පෑන් එකක් පාවිච්චි කරා නම් يعني කේක් තැටියක් පාවිච්චි කරා නම් හරි. නමුත් මම ගාව තිබ්බ එකට තමයි මම දෙන්නේ. දැන් මේ විදිහට කේක් එක හැදිලා. ඔන්න අපි දැන් කේක් කෑල්ලක් කපලා බලන්න යන්නේ. මෙන්න මෙහෙමයි කැපුවාම එන්නේ. මෙන්න රසම රස කේක් කෑල්ලක්. මේක මම වොයිස් දුන්නට මේක හැදුවේ අපේ මෙන්න මේ චූටි චෙෆ් චතින්සා. ඔන්න චතින්සා හදපු චොක්ලට් බිස්කට් කේක් එක. එහෙනම් කාලා බලමු දැන් නේද?